මේ කතාව කාලේ වටිනාකම ගැන, ඒ වගේම පියෙකුගේ ආදරය ගැන. තම පුතාගේ අනාගතය ගැන කනසල්ලෙන් දැවෙමින් හිටපු පියෙක් එයාගේ ජීවිතේ සදාහටම වෙනස් කරපු පාඩමක් උගන්වන්න තීරණය කරනවා. මේ වචන ටික හොඳට මතක තියාගන්න. මොකද මේ මුළු කතාවම ගෙතෙන්නේ මේ සත්‍ය වටා. ඉතින් මේ කතාව පටන් ගන්නේ පියෙකුගේ හිතේ තිබුණු ලොකු කනස්සල්ලකින්. තම එකම පුතා අනාගතය ගැන කිසිම වගක් නැතුව වර්තමානයේ නිකරුණේ නාස්ති කරන හැටි දකිද්දී ඔහුගේ හිතට දැනුනේ දරාගන්න බැරි වේදනාවක්. හිතලා බලන්න. ඒ තාත්තගේ හිතේ තිබුණු බර හැමදාම උදේ ඇහැරෙනකොටත් රෑ නිින්දට යනකොටත් එයාගේ හිතේ තිබුණේ එකම ප්‍රශ්නයක්. මගේ පුතාට මොකද්ද මේ වෙන්නේ? ඔහු තමන්ගෙන්ම අහුවා. පුතාගේ නොසලකලිමත්කම, වගකීමක් නැතිකම, ඒ හැම දෙම ඔහුට දරාගන්න බැරි බරක් වෙලා තිබුණා. ඒත් පුතාට මේ කිසි දෙයක් ගානක්වත් තිබුණේ නැහැ. එයාගේ ලෝකේ තිබුණේ පරිගණක තිරය ඇතුලේ. දවසින් දවස ගෙවිලා යනවා මිසක් ඒ ගෙවෙන හැම මොහොතකම වටිනාකමක් එයාට දෙනුනේ නැහැ. තාත්තගේ හිතේ තියෙන දුක, ඒ ඇස්වල තියෙන කනසල්ල එයාට පෙනුනේවත් නැහැ. දැන් නම් ඇති. තවත් මේ විදිහට බලාගෙන ඉඳලා වැඩක් නැහැ කියලා ඒ තාත්තා තදින්ම හිතාගත්තා. වචන වලින් කියලා දෙන්න බැරි පාඩමක් අත්දැකීමකින් මුගන්වන්න ඕන කියලා ඔහු තීරණය කළා. ඒ නිසා ඔහු පුතාව සරල ඒ ජීවිතයේ ගැඹුරුම ඇත්ත කියා දෙන ගමනක් යවන්න සැලසුම් කළා. ඔහු හිමින් සැරේ ලාච්චුවක් ඇරියා. එතන තිබුණා පරම්පරාවෙන් පරම්පරාවට ආපු එයාගේ සීයාගෙන් ලැබුණු වටිනා රන් ඔරලෝසුවක්. ඒක අතට අරන් පුතාට දුන්නා. පුතේ මේක අරගෙන වෙළඳ පොළට යන්න, හමු වෙන හැම කෙනාගෙන් මහන්න මේකට එයාලා කොච්චර වටිනාකමක් දෙනවද කියලා තාත්තා කිව්වා. ඒක හරිම සරල ඉල්ලීමක් වගේ පෙනුනට ඒ පිටිපස්සේ ගැඹුරු අර්ථයක් සැඟවිලා තිබුණා. ඉතින් පුතා ගියා වෙළඳ පොළට. එයාට මුලින්ම හම්බුණු කෙනා ඔරලෝසුව අතට අරන් එහෙට මෙහෙට කරකවලා බලලා කිව්වා, මේකට රුපියල් 500ක් දෙන්නම්. පුතේ තව ටිකක් ඉස්සරහට ගියා. එතකොට තවත් කෙනෙක් ඒකට රුපියල් 1000ක් දෙන්නම් කිව්වා. දැන් පුතාගේ හිතේ පොඩි කුතුහලයක්. ඇයි මේ ගණන් මෙච්චර වෙනස්? ඒත් පුදුමේ කියන්නේ තුන්වෙනියට හම්බ වුණු කෙනා කිව්වේ හාත්පසින්ම වෙනස් කතාවක්. රුපියල් 800ක්ලු. දැන් නම් පුතාට පැහැදිලි මේ ඔරලෝසුවේ වටිනාකම එක එක්කෙනාට එක එක විදිහට පේනවා කියලා. දැන් පුතාට මුකුත් හිතා ගන්න බෑ. එයා ආපහු ගෙදර ආවේ හිතේ ලොකු අවුලකින්. තාත්තේ ඔහු කිව්වා මට හරි උත්තරයක් හොයාගන්න බැරි වුණා. කෙනෙක් එක ගානක් කියනවා, තව කෙනෙක් තව ගානක් කියනවා. මේකේ ඇත්ත වටිනාකම මොකක්ද? තාත්තා පුතාගේ ව්‍යාකූල වෙච්ච මුහුණ දිහා බලාගෙන හිටියා. එයාට තේරුණා පළවෙනි පාඩම ඉවරයි. දැන් වෙලාව හරි ඊටත් වඩා ගැඹුරු, ඊටත් වඩා වැදගත් දෙයක් කියලා දෙන්න. මේ වතාවේ ගවේෂණයේ තිබුණේ භෞතික දෙයක් ගැන නම් නෙවෙයි. තාත්තා අහපු ඊළඟ ප්‍රශ්නෙන් නම් පුතාගේ ඔළුව හොඳටම අවුල් වෙලා ගියා. දැන් ආයෙත් යන්න තාත්තා කිව්වා ගිහින් අහන්න මේ ඔරලෝසුව ඇතුලේ තියෙන කාලයට එයාලා දෙන වටිනාකම මොකක්ද කියලා. කාලයේ වටිනාකම? පුතාට ඒක පිස්සුවක් වගේ හිතුණත් තාත්තගේ වචනේ අහක දාන්න බැරි නිසා එයා ආයෙත් ගියා. හැබැයි මේ සැරේ වෙළඳ පොලේ අත්දැකීම ඊටත් වඩා දරුණුයි. එයා මේ ප්‍රශ්නේ අහපු හැමෝම එයා දිහා බැලුවේ හරියට පිස්සෙක් දිහා බලනවා වගේ. සමහරු හයියෙන් hina වුණා, තවත් සමහරු මොන මෝඩ ප්‍රශ්නයක්ද කියලා බැනවැදුනා. පුතාගේ මුළු මෝනම ලැජ්ජාවෙන් රතු වෙලා ගියා. ලැජ්ජාවෙනුයි දුක්ඛෙනුයි හිත පෙරිලා ගියපු පුතා ආපහු හැරෙන්න හදද්දිම තමයි එයා ඒ මිනිස්සයව දැක්කේ. වෙළඳ පොලේ අයිනක පොඩි මේසයක් උඩ පරණ ඔරලෝසු ගොඩක් තියාගෙන හරිම සංසුන්ව වැඩ කරන වයසක කෙනෙක්. ඔන්න ඔය හමුවීම තමයි මේ මුළු කතාවෙම ගමන් මඟ වෙනස් කළේ. ඒ වයසක මිනිස්සයා කියන්නේ ඔරලෝසු හදන ශිල්පියා පුතාගේ දුක්බර මුහුණ දැකලා හිනාවුනේ නැහැ. ඒ වෙනුවට එයා කරුණාවන්ත බැල්මක් හෙළුවා. Tamanගේ වැඩේ මොහොතකට නතර කරලා හරිම සංසුන් කටහඬකින් මෙහෙම කිව්වා. පුතේ, කාලයට කවදාවත් මිලක් නියම කරන්න බෑ. ඔහු තවදුරටත් කතා කළා. කාලය කියන්නේ හරියට ඒක දිගට ගලාගෙන යන ගඟක් වගේ පුතේ. අපිට ඒ ගඟ නවත්තන්න බෑ. ඒක ඇත්ත. ඒත් ඒ ගඟේ පීනනවද? ඔරුවක් පදිනවද? එහෙම නැත්නම් නිකම්ම ගහගෙන යන්න දෙනවද කියන එක තීරණය කරන්න පුළුවන් අපිට. අන්න ඒ තීරණය තමයි අපේ ජීවිතේ මොන වගේද කියලා තීරණය කරන්නේ. ටිකක් හිතලා බලන්න පුතේ. ඔහු කිව්වා මේ මුළු ලෝකෙම රජ කෙනෙකුටයි පාරේ ඉන්න හිඟන්නටයි දෙන්නාටම එක වගේ ලැබෙන එකම එක දෙයයි තියෙන්නේ. ඒ තමයි කාලය. අපි හැමෝටම දවසකට ලැබෙන්නේ පැය 24යි. වෙනස තියෙන්නේ ඒ පැය 24න් කවුරු කොහොම ප්‍රයෝජන ගන්නවද කියන එකේ විතරයි. ඒ වචන ටික හරියට අකුණු සරයක් වගේ පුතාගේ හිතට වැදුනා.
ක්ෂණයකින් එයාගේ ඇස් ඉස්සරහා තිබුණු පරදාරය ඉවත් වුණා වගේ එයාට දැනුණා. තාත්තා මෙච්චර කල් කියලා දෙන්න උත්සාහ කරපු ඒ ගැඹුරු ඇත්ත එයාට එක මොහොතකින් තේරුණා. එදා ඉඳන් එයා වෙනස්ම මිනිසෙක් වුණා. ඇස්වල තිබුණු ඒ හිස් බව ඒක නැති වෙලා ගිහින් ඒ වෙනුවට අනාගතයේ දකින බලාපොරොත්තුවක ආලෝකයක් දිලිසෙන්න ගත්තා. ඇත්ත නිකරුණේ ගෙවුණු හැම තත්පරයක් ගැන මෙයා පසුතැවුණා. ඒත් ඒ පසුතැවීම ඔහුව නැවැත්තුවේ නෑ. ඒක ඔහුව තවත් ශක්තිමත් කළා විතරයි. එයා ආපහු ගෙදරෙද්දී ආවේ කලින් ගියපු ඒ නොසැලකිලිමත් කොල්ල නෙවෙයි. ඔහුගේ ඇවිදීම, කතාබහ, මොහොනේ ඉරියව් හැමදේම වෙනස් වෙලා. ඔහු විලඳ පොලේදී ඉගෙලගත්තේ වටිනා පාඩම තාත්තට කියන්දී තාත්තගේ ඇස් දෙක සතුටු කඳුලින් පිරුණා. ඔහු කිසිම දෙයක් කිව්වේ නැහැ. ආඩම්බරයෙන් පුතාගේ කරට අත තිබ්බා විතරයි. එයාගේ පාඩම සාර්ථක වෙලා. ඉතින් බලන්න මේ සරල කතාව අපිට කියලා දෙන්නේ කොයිතරම් ගැඹුරු සත්‍යයක්ද කියලා. කාලය කියන්නේ අපිට නොමිලේ ලැබෙන දෙයක්. ඒත් ඒක මිල කරන්න බැරි තරම් වටිනාම ටැග්ග. ඒක අපිට අයිති කරගන්න බෑ. ඒක ඇත්ත. ඒත් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි එකපාරක් නැති වුණොත් ආයේ කවදාවත් ඒක හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ගතාව අවසානයේ ඇත්තටම ඉතිරි වෙන්නේ එකම එක ප්‍රශ්නයක්. අප සැමටම දවසකට ලැබෙන මේ පැය 24 අපි ඒක ගෙවා දමන්නේ කොහොමද? ඒ මිල කරන්න බැරි තත්පර නිකරුණේ ගලාගෙන යන්නට ඉඩ දෙනවද? එහෙම නැත්නම් ඒ ගිවිලා යන හැම මොහොතකින්ම ජීවිතය ගොඩනගා ගන්නවද? තීරණේ තියෙන්නේ අපි එක් එක්කෙනා අතේ.